ඔයාටත් කිසිම හැඟීමක් දැනීමක් නැතුව මහා හිස් බවක් දැනෙනවද ඔයාගේ ජීවිතේ? ආදරණීය ස්පර්ශයකදීවත් ඔයාට ඒ ස්පර්ශය ආදරණීයව දැනෙන්නේ නැද්ද? හිරිවැටීමක් වගේ ඔයාට දැනෙනවද? මේ තත්වයට කියන්නේ මානසික හිරිවැටීම කියලා. දීර්ඝකාලීනව විශාල පීඩනයක් දරාගෙන ඉන්නවනම් ඔයාගේ පවුලේ ප්‍රශ්න, ඔයාගේ ප්‍රශ්න, ආදරීය ප්‍රශ්න, එහෙම නැත්නම් ඔයාගේ විවාහ ජීවිතයේ ප්‍රශ්න, ඔයාගේ දරුවන්ගේ ප්‍රශ්න, මේ වගේ ගොඩාක් ගැටලු වලින් ඔයා මිරිකිලා වේදනාවල් විඳිනවා නම් දීර්ඝකාලීනව මේ වේදනාවල් ඔයා විඳ දරාගෙන බොහොම ශක්තිමත්ව ඉන්නවා නම් අන්න එතනයි ඔයාගේ මානසික හිරිවැටීම සිද්ධ වෙන්නේ. දීර්ඝකාලීනව ඔයා මේ වගේ වේදනාවල් විඳ දරා ගනිද්දී ඔයාගේ මොළයෙන් ඔයාගේ වේදනාව දැනෙන කොටස ස්විච් ඔෆ් කරනවා. ඒ කියන්නේ ඔයාගේ මොළයේ මේ වේදනාවල් දැනෙන කොටස ටික කාලයකට ක්‍රියා විරහිත කරනවා. දීර්ඝකාලීනව ඔයාගේ මොළයට දැනෙන වේදනාව නිසා ඔයාගේ මොළය ගොඩාක් වෙහෙස වෙනවා. ඒක ඔයාගේ මොළයට දරා ගන්න බෑ. ඒ නිසාම එයා කරන්නේ ස්වයංක්‍රීයව ඔයාට වේදනාව දැනෙන කොටස හිරිවට්ටනවා. මේ තත්වයේදී හොඳ වගේම නරකක් තියෙනවා. ඔයාට අධික වේදනාවක් දැනුණත් ඔයාට එක කඳුලක් ඔයාගේ ඇහෙන් වැටෙන්නේ නැති වෙන විදිහට ඔයාගේ මනස ස්වයංක්‍රීයව ක්‍රියා කරනවා. ඒ තත්වය නිසාම ඔයාගේ හිත ශක්තිමත් කියන එක ඔයා හිතන්න ගන්නවා. ඒත් ඔයා දන්නේ මේ ඔයාගේ මොළයේ විසින් ඔයාව ආරක්ෂා කරන්න කරන ආරක්ෂණ ක්‍රමවේදයක් කියලා. මේ තත්වය ඔයාගේ මනස වෙහෙස නොවි තියාගන්න උදව් වුණාට මේ තත්වයෙන් ඇතිවෙන මානසික බලපෑම ඔයා කවදාවත් හිතන්න නැතුව ඇති. දීර්ඝකාලීනව මේ මානසික හිරිවැටීමට ලක් වෙලා හිටියොත් අනිවාර්යෙන් මේක විෂාදී තත්වයටපත් වෙන්න පුළුවන්. ඔයා හරි ශක්තිමත් තනියම හැමදේම දරා ගන්න පුළුවන් කියලා හිතුවට ඔයාගේ ශරීරයත් ලෙඩ වෙන අවස්ථාවක් එනවා. ඒ නිසා අනිවාර්යෙන්ම Tamanට හොඳ විශ්වාසවන්ත ආදරණීය කෙනෙක්ව ළඟ තියාගන්න.